අයිබෝවන් මම සචිර මම භෞතික චිකිත්සකවරයෙක් ඒ කියන්නේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. අද අපි කතා කරමු ස්ට්‍රෝක් එහෙම නැත්නම් ආඝාතය පිළිබඳව. අපි ආඝාතයේ ස්ට්‍රෝක් කියලා අපි හඳුන්වන්නේ රෝගියෙකුගේ පැත්තක් පන්න නැති එහෙම නැත්නම් අපි කියනවා පැරලයිස් වෙනවා. කොහොමද අපි මේක ඉක්මනට හඳුනාගන්නේ? ඒකට තිබෙනවා අකුරු හතරක් FAST. F කියලා කියන්නේ face facial asymmetry. කියන්නේ මේ මූණ එක පැත්තක එක පාට කට පැත්තට යනවා මොකක් හරි කරනවා නම් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි බොන ගමන් කටේ පැත්තකින් ඒක වැක්කිරෙන්න පුළුවන්. එතකොට ඒ කියලා කියන්නේ arm weakness. arm weakness කියලා කියන්නේ මොකක් හරි දෙයක් කරනකොට එක පාටම ඒ එක පැත්තක අතකට එක පාට weakness එකක්. අපි කියමු ලියලියේ ඉන්නකොට පැන්සලේ වැටෙනවා. මොකක් හරි අල්ලගෙන එකක් තියෙනවා නම් ඒක බිමට වැටෙනවා. එතකොට ඊළඟ එක තමයි S කියලා කියන්නේ speech. මේක ගොඩක් වෙලාවට අපිට දක්නට පුළුවන්. කවුරු හරි මොකක් හරි කතා කරන ගමන් ඉන්නකොට ඒක එකපාරට හිර වෙනවා. ඒ වගේ තත්ත්වයක් ආපු ගමන් T කියලා කියන්නේ වැදගත්ම දේ අපි ඉක්මනටම හොස්පිටලයිස් කරන්න ඕනේ ඉමර්ජන්සි නම්බර් එකකට කතා කරලා එහෙම නැත්නම් අපි වාහනයක් තියනවා ඉක්මනටම රෝගවලගත කරන්න ඕනේ. T කියන එක ගොඩක් වැදගත් වන්නේ මොළේ ඒ කියන්නේ ආඝාතය කියලා කියන්නේ රුධිර කැටයක් හිර වෙලා මොළයේ තියෙන නියුරෝන වල සහ අනිකුත් සෛල වලට ලැබෙන රුධිර ප්‍රමාණය නැති වෙනවා. එතකොට ඒ සෛල මැරෙනවා. ඊට පස්සේ තමයි මේ ආඝාතය ඇති වෙන්නේ. ඒක ඉස්කිමික් සහ හිමොරජික් කියලා කොටස් දෙකකට වෙන් වෙනවා. මොලේ එක මිනිත්තුවකට අපි එක තැනකට ලැබුණ නැත්තම් ඒ රුධිර සැපයීම මිලියන 1.9ක් නියුරෝන මරණයටපත් වෙනවා. එතකොට අපි පරක්කු කරන්න කොපමණ ප්‍රමාණයක් නියුරෝන මැරෙනවද කියලා හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොලේ නියුරෝන බිලියන 70කට අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි අනිවාර්යෙන් කරන්න ඕනේ කලට වේලාවට හොස්පිටලයිස් කරලා MRI CT ස්කෑන් අරගෙන TPAIV කරන්න තියෙනවා ඒ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නියුරෝ සර්ජරි අවස්ථාවකට ගිහිල්ලා ක්‍රේනියොටොමි වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට තමයි ඊට පස්සේ තමයි අපි භෞතික චිකිත්සක ප්‍රතිකාරයකට යන්නේ. හැබැයි භෞතික චිකිත්සක ප්‍රතිකාරයකට යන්න කලින් අපි අර කාලය ආවම කරගන්න ඕනේ. මොකද කාලය ගොඩාක් වැදගත් වෙනවා. භෞතික චිකිත්සක ප්‍රතිකාරයන් එක එක රෝග ලක්ෂණ ඒ කියන්නේ අපි කියමු ඒ MCA කියන්නේ medial cerebral artery. ඒ කියන්නේ එක එක රුධිර නාරවල ඇතිවෙන රුධිර කෙටි තත්ත්වයෙන්ද ඇතිවෙන රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ ඇත්තටම කිව්වොත් පැරලයිස් වෙන තැන් වෙනස් වෙනවා. සමහරක් වෙලාවට අතයි කටයි වෙන්න පුළුවන් MCA එක. කකුල නම් ACA වෙන්න පුළුවන්. ඒක රුධිර කැටිය ඇති වෙන තැන අනුව වෙනස් වෙනවා. එතකොට රෝගියාගේ ඒ ස්ට්‍රෝක් තත්ත්වය අනුව භෞතික චිකිත්සක ප්‍රතිකාරය වෙනස් වෙනවා. අද වීඩියෝයේ අරමුණ වූයේ කොහොමද ඉක්මනටම අපි මේ රෝග ලක්ෂණ හඳුනාගෙන රෝගියෙකු යොමු කරන්න හොස්පිටල් එකට. මොකද එම කාලය ගොඩක් වැදගත් වෙනවා. එම කාලය තමයි එම රෝගියාගේ ඉදිරි ජීවිත කාලයම රඳා පවතින්නේ එම කාලය මත. මේ වගේ තවත් වීඩියෝ ඉදිරියට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නම් subscribe කරලා තියාගන්න.